හලෝ කොහොමද? පේනවද මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන ෆොටෝ එක? ડોક્ટર එල්.ජේ කොස්මෙටික් ක්ලිනික් එකේ අපේ ලක්ෂාන් ජයතිලක මිත්‍රයාගේ ෆොටෝ එක දාලා අහලා තියෙනවා නිල් පාට ඇඳුම අඳන් හිටියට ඔබතුමා ඇත්තටම මේ ડોක්ටර් කෙනෙක්ද කියලා. දැන් මේක දාපු මහත්මයාට ප්‍රශ්නයක් ඇති ලංකාවේ නිල් පාට කිට් එක ගහගෙන ඉන්නවනේ ඇත්තටම දොස්තරලා නොමන අය කොස්මෙටික් ක්ලිනික්ස් කරන කට්ටිය ඉන්නවනේ. මම ඉතින් හොඳටම දන්නවා අපේ මිත්‍රයව. මේ මගෙත් මේ කඳබඩ මහත පොඩ්ඩක් බස්සන්න දවස් ගානක ඉඳන් කියනවා වරෙන් කියලා මට ඉතින් ආගන්න වෙලාවක් නැති එක තියෙන්නේ. හැබැයි ඊට අනිද්දාට මමත් එතනට යනවා. මේ මගේ මිත්‍රයා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය අරගෙන MBBS උපාධිය අරගෙන ඊට පස්සේ තමන්ගේ අධ්‍යාපන කටයුතු හරියටම කරලා නිල වශයෙන් ලංකාවේ පිළිගත්ත රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍යවරයෙක් විදියට එළියට ඇවිල්ලා ඊට පස්සේ මේ විෂය හදාරලා එතනින් එහාට තමයි මේ වැඩේ කරන්නේ. හරි ලස්සනට වැඩේ කරගෙන යනවා. ලංකාවේ ආටිස්ට්ලා ගොඩක් එතෙන්ට යනවා. මම ඒගොල්ලන්ගේ නම් කියන එක හරි නෑ. ඒගොල්ලෝ එපයි එක කියන්නේ. හැබැයි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතෙන්ට යන්න ගිහිල්ලා බලන්න ඇත්තටම මෙතුමා වෛද්‍යවරයෙක්ද කියලා. මගේ ඉතින් මිත්‍රයා හින්දා මේ තව අපේ කතන්දර ගොඩක් තියෙනවා. කොහොම වුණත් අපේ ලක්ෂාන් ජයතිලක එල්.ජේ කොස්මෙටික් ක්ලිනික්ස් අධිපතිතුමා වෛද්‍යතුමා ඔන්න මචං උඹේ වෛද්‍ය උපාධිය ප්‍රශ්න කරන කාට හරි කියන්න දෙයක් තියෙනවා නම් කියන්න තියෙන එකම එක දෙයයි මචං බල්ලෝ උඩු බුරනවා ඒ උඩු බුරන බල්ලොන්ට බුරා ගන්න කියලා උඹ ඔබේ ගමනේ යන්න ඕනේ. ඔබට මේ දවස්වල හතර වටින් එක එක ඔය නිල් පාට ඇඳුම අඳන් ඉන්න ගහනවා. අනේ මචං නිල් පාට ඇඳුම අවුල් නම් නිකන් මෙරුන් පාට වගේ ඇඳුමක් ඇඳලා පෙන්නපන්. එතකොට ප්‍රශ්න හරියනවා. ඉතින් මිත්‍රයා මේ මම මේ යාළුකමට හිතවත්කමට මේ වීඩියෝ එක දාන්නේ. ලක්ෂාන් ජයතිලක කියන්නේ ඔන්න රජයේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ගත්ත සුපිරිම වෛද්‍යවරයෙක්. ඒ ගැන ආයි කතා දෙකක් නැහැ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මචං වෛද්‍ය උපාධියයි ඒ ටික ඔක්කොම පර්සනල් ඉන්බොක්ස් මෙසේජ් එකක් විතර යවන්න. නැත්තම් කතා කරලා ඕන කෙනෙකුට එතෙන්ට ගිහිල්ලා බලන්න පුළුවන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ද නැද්ද කියලා. ඔය නිල් පාට ඇඳුම අඳගෙන සමහරව ඉන්නවනේ වෛද්‍ය උපාධිය නැතුව. ඕකනේ තියෙන ප්‍රශ්නේ. ඉතින් කබ්බොත් ඉන්නවා වැඩ්ඩොත් ඉන්නවා. ලක්ෂාන් ජයතිලක කියන්නේ වැඩ්ඩෙක්.